හෙලෝ අයිබෝයවා සාදරයෙන් පිළිගන්නවා SL මූරෝ channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ ජුරාසික් පාක් කියන 1993 රිලීස් වෙච්ච ෆිල්ම් එක ගැන. චිත්‍රපටය ආරම්භ වෙන්නේ කොස්ටා රීකා වලට බටහිරෙන් තියෙන ඉස්ලා නොබිලා කියන තැනේදී. මෙතන රොබර්ට්ගේ නායකත්වය යටතේ විශේෂ සේවක කණ්ඩායමක් ගොඩක් අමුතු සත්වයෙක්ව උගේ කේව් එකේ ඉඳන් කන්ටේනර් එකකට ඇතුළු කරන්න හදන්නේ. මේගොල්ලෝ හැමෝම ආයුධ සන්නද්ධ වෙන්න අතර ඒගොල්ලෝ කරන්ට් වදිනේව භාවිත කරමින් තමයි මේ සතාව එකෙන් එළියට ගන්නේ. මෙතන දෙක්කෙනෙක් ගේට්ටුව විවෘත කරනකොට සතා විසින් කූඩුව සොලවන නිසා මිනිසෙක් මේ කූඩුව ඇතුළට වැටුණ ගමන් අනෙත් අය සතාට කරන්ට් එක වදිනකොට රොබර්ට් මේ මිනිස්සව බේරගන්න උත්සාහ කරත් ඒ වෙනකොටත් ඒගොල්ලෝ හොදටම ප්‍රමාද වැඩි. මේ වෙලාවේදී ඩොමිනිකන් රිපබ්ලික් එකේ විශාල වනාන්තරයක ලෝකයේ මීට කලින් කරලා නැති ඉතාමත් විශාල සොයාගැනීමක් කරන්නේ. මොකද මේගලන්ට පුළුවන් වෙලා තියෙනවා ප්‍රාග්යිතිහාසික යුගයේ ජීවත් වෙච්ච ගසක ගම් වලින් ආරක්ෂා වෙච්ච ඩයනෝසරයන්ගෙන් ලේ තියෙන මතුරෙක් සොයාගන්න. මේ ලැබදී අපි ඊළඟට අරන් යන්නේ ඇලන් ග්‍රාන්ට් සහ එලි සැඩ්ලර් කියන දෙන්නා කැණීම් කරන ස්ථානයට. මේගලන්ට පුළුවන් වෙලා තියෙනවා රැප්ටර් කෙනෙක්ට අයත් පොසිලක් සොයාගන්න. මෙයා මේ ලැබදී පැහැදිලි කරනවා ඩයනෝසරයන් කොහොමද උරගයන්ට වඩා කුරුල්ලන්ට සමාන කියලා. මේ ලැබදී මෙතනින් ළමේ ඩයනෝසර්ට විහිළු කරමින් කියනවා ඒ සතා මේගොල්ලෝ හිතන තරම් භයානක නෑ කියලා. නමුත් මේ වෙලාවේදී ඇලන් මේ ළමයා ගාවට ඇවිදන් ගිහිල්ලා එයා ගාව තියෙන ඩයනෝසර් කෙනෙක්ගේ නියපොත්තක් අතට අරගෙන මේ නියපොත්ත පෙන්වමින් ළමයාට කියනවා ඒ සතාට කොච්චර ලේසියෙන් මෙයා මරා දාන්න පුළුවන්ද කියලා. ඉතින් මෙයාගේ මේ කතාව නිසා ළමයා ගොඩක් බයට පත්ලා ඉන්නේ. මෙතනින් එළියට ඇවිදන් යනකොට එලි ඇලන්ට කියනවා එයා ළමයින්ට මීට වඩා හොඳින් කරුණාවෙන් සලකන්න ඕනේ කියලා. හැබැයි ඇලන් අනෙක් පැත්තට කියන්නේ එයාට ඇත්තටම ළමයින් පොඩ්ඩක්වත් පෙන්වන්න බෑ කියලා. මේ දෙන මෙතනින් එළියට ඇවිදන් යනකොට එකපාරටම දකිනවා ඒගොල්ලන් කැලීම් කරන ස්ථානයට හෙලිකොප්ටර් එකක් උඩ බානවා කියලා. ඉතින් ඒගොල්ලෝ ආපසු දුවන් ගිහිල්ලා හෙලිකොප්ටර් එක කෙනාට කියනවා ඉක්මනටම මේක ඔෆ් කරන්න කියලා. මොකද මේකෙන් ඇතින දූවිලි බලාවෙන් ඒගොල්ලෝ කැලීම් කරපු දේවල් වලට මොකක් හරි හානියක් වෙන්න පුළුවන්. හෙලිකොප්ටර් එකේ පයිලට් හෙලි කරනවා මේගොල්ලෝ එනකන් ඒගොල්ලන්ගේ ට්‍රේල් එකේ කවුරු හරි බලන් ඉන්නවා කියලා. ඒගොල්ලෝ මේක ඇතුළට ගියාම දකිනවා සම්පූර්ණ සුදු පාට දන් ඉන්න ගොඩක් වයසක මිනිස්සෙක් තමයි මේක ඇතුළේ ඉන්නේ. කෝපිටපත්තේ චැලෙන් මෙයාට මුලින් බැනවැදුනත් මෙයා ඉක්මනටම තීරුම් ගන්නවා ඇත්තටම මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. එයාගේ කැණීම් වලට සල්ලි ගෙවන ජෝන් හැමර්ඩ් කියන බිලියනපතියා. මිනිහා මේගලන්ට හෙලි කරනවා එයාට හදන්න පුළුවන් වුණා කියලා ජීවිද්‍යාත්මක වටිනාකමක් තියෙන රක්ෂිතයක්. මේ රක්ෂිතය අයිලන්ඩ් එකේ තියෙන උද්‍යානයක් වන අතර එයාට මේක විවෘත කරන්න අවශ්‍යලා තියෙන්නේ. නමුත් මේකට එයාගේ ඉන්වෙස්ටර්ස්ලාගෙන් තමන්ට අවසර අවශ්‍යයි. මේක නිසා ඒගොල්ලන්ගේ ලෝය මෙයාට කියලා මේ උද්‍යානය ආරක්ෂිතයි කියලා පිළිගන්න සයන්ටිස්ලා දෙන්නෙක්ගෙන් උදව් ගන්න. ඉතින් යාගේ මේ ප්‍රොජෙක්ට් එක පෙන්වන්න මේ දෙන්නම අරන් යන්න තමයි එයා මෙතනට අවිලා තියෙන්නේ. හැබැයි ඇලන් මුලින් මේක පොඩ්ඩක්වත් පිළිගන්නේ නැහැ. නමුත් මේ වෙලාවේදී ඒ පුද්ගලයා අනෙක් පැත්තට කියනවා මේගලන්ගේ අනාගත ප්‍රොජෙක්ට් වලට එයා 100% සම්පූර්ණයෙන් බෑකප් කරනවා කියලා. මේක කියලා තප්පරයක් යන්නත් කලින් ඇලන් ඊටම සතුටින් මේක පිළිගන්නේ. මේ ලැබදී කොස්ටා රීකා වල වෙනත් තැනක සෙන්ට් ජෝස් කියන නගරයේ අපිට පේනවා මිනිස්සුන් දෙන්නෙක් ගොඩක් රහසිගත මීටින්ක් තියනවා කියලා. කැෆේ එකක තියෙන මේ මීටින් එකට ආචාර්ය ලුවිස් ඩෝල්ටන් සම්බන්ධ වෙන අතර එයා ගොඩක් බියට පත් වෙලා ඉන්නේ මේගොල්ලන්ව කවුරු හරි සොයාගනි කියලා. ඩෙනිස් කියන එක්කෙනා මෙයා ගාවට ඇවිල්ලා සල්ලි ගොඩක් දෙන බෑගයක් ලබා දීලා මෙයාට කියනවා ඒගලන්ට කලල කීපයක් අවශ්‍යයි කියලා. ඉතින් මේකට උත්තරයක් විදිහට ඩොක්ටර් ලුවිස් මෙයාට කියන්නේ ඊළඟ දවසේ රාත්‍රියේ 7ට දිවයිනේ නැගෙනහිර හාම්බ එකට ඒගලන්ට කාවරි වන්න කියලා. ඩොක්ටර් ඇලන් සහ ඩොක්ටර් එලි දිවයිනට යන ගමනට මැල්කම් කියන කේස් තියරි එක අනුගමනය කරන ගණිතඥයෙක් සහ අමුතු පුද්ගලයෙක් වන ඩොනාල්ඩ් ජෙරානෝ කියන එකනත් ඇතුළත් වෙලා. මේ ඩොනාල්ඩ් කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මේගලන්ගේ අයිලන්ඩ් එක පරීක්ෂා කිරීමට සමාගමේ අනිත් කට්ටිය විසින් ගිහපු නීතිඥවරයා. මේගලන්ගේ කණ්ඩායමට පුළුවන් වෙනවා ඊටමත් ඉක්මනින් දූපතට ළඟා වෙන්න. ඒකට ගොඩ බෑවට පස්සේ මේගොල්ලෝ කාර් වලින් තමයි දිවයිනේ ඇතුළට අරන් යන්නේ. අධ්‍යාරක්ෂිත කොටසකට ඇතුළු වුණාට පස්සේ මේගොල්ලෝ දකිනවා මේක සම්පූර්ණයෙන්ම කරන්ට් වයර් වලින් ආරක්ෂා කරලා තියෙන කියලා. මේක නිසා හැමඩ් නීතිඥවරයාට සහතික කරනවා මේගොල්ලන්ගේ මේ අයිලන්ඩ් එක සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියලා. එයා කියනවා අයිලන්ඩ් එක වටේටම බිත්ති සවි කරලා තියෙන්නේ කියලාත් මේ සෑම තැනකම වගේම මෝෂන් ඩිටෙක්ෂන් කැමරා සවි කරලා තියෙන කියලා. මේගොල්ලෝ ටික දුරක් දූපත ඉස්සරහට ධාවනය කරාට පස්සේ එළියට හම්බෙලා තියෙන ප්‍රාග්යිතිහාසික කොළයක් පරීක්ෂා කරමින් ඉන්නේ. නමුත් මේ වෙලාවේදී ඇගේ මුහුණ පැත්තකට හරවනකොට අය දකිනවා මේ අයිලන්ඩ් එකේ සැබෑ ජීවිතේ ඩයනෝසරෙක් ඉන්නවා කියලා. මේ ඩයනෝසර් තට්ටු කිහිපයක් උස බිල්ඩින් එකක් තරම් උසයි. හැමඩ් මේගලන්ගේ වේගය පරීක්ෂා කරමින් කියනවා ටීරෙක්ස් කෙනෙක්ට පුළුවන් කියලා කිලෝමීටර් 40ක පමණ වේගෙන් දුවන්න. ඉතින් ටීරෙක්ස් ගැන කිව්ව නිසා මේගොල්ලෝ තවත් පුදුමෙට පත්ලා ඉන්නේ. දැන් තමයි හැමඩ් මේගලන්ව ජුරාසික් පාක් එකට සාදරයෙන් පිළිගන්නේ. ඊට පස්සේ මේගොල්ලන්ව පාක් එක මැද්දේ නිර්මාණය කරලා තියෙන ඊගලන්ගේ ප්‍රධාන ඔෆිස් එකට අරන් යනවා.
මේ ගොඩනැගිල්ල ඇතුලේ ඒගොල්ලෝ ප්‍රසන්ටේෂන් එකක් ගාව වාඩින අතර මේ ප්‍රසන්ටේෂන් එකෙන් හෙළි කරනවා ඒගලන්ට කොහොමද ඩයිනෝසර්ලාට නැවතත් පණ දෙන්න පුළුවන් වුණේ කියලා. මේගොල්ලෝ සෑගත්තර ප්‍රාග්ෛතිහාසික මදුරුව භාවිත කරමින් ඒගලන්ට පුළුවන් වෙලා ඩයිනෝසරයන්ගේ රුධිරය නිස්සාරණය කරගන්න. ඊට පස්සේ මේගොල්ලෝ ක්ලෝනකරණය භාවිත කරමින් DNA වල තියෙන හිඩස් ටික ගෙම්බන්ගේ DNA මගින් පුරවමින් මේගලන්ට අවසානයේ පුළුවන් වෙලා තියෙනවා ඇත්ත ලෝකේ ඩයිනෝසරයන්ව නිපදවන්න. ඇලන් සහ එලියට මේ ප්‍රසන්ටේෂන් එක අවසන් වෙනකම් බලන් ඉන්න බෑ. මේක නිසා මේගොල්ලෝ තීරණය කරනවා ඩොක්ටර් හෙන්රි විසින් මෙහෙවනු ලබන රසායනාගාරයට ඉක්මනටම දුවන් යන්න. ඒදී මේගොල්ලෝ දකිනවා ජීවිතේ පළවෙනි වතාවට බිත්තරයකින් ඩයිනෝසර් කෙනෙක් ඉපදෙන හැටි. වෛද්‍ය වූ මේගලන්ට කියන්නේ ඒගොල්ලෝ මේ සියලුම ඩයිනෝසරයන්ව නිපදවීමට ගැහණු DNA විතරයි භාවිත කරේ කියලා. ඉතින් ඒකෙන් මේගලන්ට පුළුවන් වෙලා තියෙනවා ඩයිනෝසරයන්ව පාලනය කරන්න. නමුත් මැල්කම් මේලදී මේගලන්ට අනතුරක් ගොනවා මිනිසුන්ට කවදාවත් ජීවිතය පාලනය කරන්න බෑ කියලා. ඒක නිසා මෙයා හෙළි කරනවා අනිවාර්යෙන් සෑම විටම ඊක පාලනයෙන් මිදෙන්න අවස්ථාවක් සොයාගන්නවා කියලා. ඇලන් මේ වෙලාවේදී තමන්ගේ අතේ ඉන්න ඩයිනෝසර් විශේෂය මොකක්ද කියලා දැක්ක ගමන් ගොඩක් කවුලට පත්ලා ඉන්නේ. මොකද ඇත්තටම මේගොල්ලෝ මාංශභක්ෂකයන් වන රෙප්ටර්ස්ලටත් පණ දෙන්න පටන් අරගෙන ඊට පස්සේ මේගොල්ලන්ව විශාල කේජ් එකක් ගාවට අරන් යන්නේ. මෙතනදී අපිට පේනවා මේ කේජ් එක ඇතුළේ ඉන්න සත්වයන්ට කැමරට හරකෙක්ව පහත් කරනවා කියලා. මෙතනට එනවා මේගොල්ලන්ග මොන ගැසෙන රොබර්ට් කියන පුද්ගලයා. මෙයා තමයි මේ පාක් එකේ ආරක්ෂකයන්ගේ ප්‍රධානියා. එලි මේ සත්තු ගැන අහනකොට මෙයා හෙළි කරනවා ඒගොල්ලන්ගේ මේ කූඩුවේ රැප්ටර්ස්ලා 8 දෙනෙක් හිටියා කියලා. එයා කියනවා මේ රැප්ටර්ස්ලා කියන සත්ත්ව විශේෂය ගොඩක් කාපටි වේගවත් සහ ඉතාමත් බුද්ධිමත් කියලා. අවසාන රැක්ටෝ මේක ඇතුළට දැම්මට පස්සේ මේ රැප්ටර් විසින් මේක ඉතුරුලා හිටිය සීලම රැප්ටර්ස්ලා මරා දාලා. අවසානයේ ඉතුරුලා ඉන්නේ ඒ රැප්ටර් සහ තවත් රැප්ටර් කෙනෙක් විතරයි. ඊට පස්සේ මේ මිනිහා කියනවා මේ සත්වයේ කූඩුවේ තියෙන තැන් වලට පහර දෙන්න පටන් අරන් කියලා. මොකද ඒගොල්ලන්ට අවශ්‍යලා තියෙන්නේ කූඩුවේ දුර්වලතා තියෙන තැන් සොයාගන්න. හැබැයි මෑකම් මේ වෙනුවට කියන්නේ ඒගොල්ලෝ ගණනය කිරීමක් කරන්න නැතුව ජාන ඉංජිනේරු විද්‍යාව මේ වගේ භාවිත කරපු නිසා ඊටමත් විශාල අවදානමක් ඇති වෙන්න පුළුවන් කියලා. මොකද ඒගොල්ලෝ ඇත්තටම ස්වභාවිකව වද වී ගියපු ජීවීන් තමයි අවුරුදු මිලියන ගණනාවකට පස්සේ නැවතත් මේ අරන් වෙලා තියෙන්නේ. අපිට පේනවා එලිත් මෑකම්ගේ පැත්ත ගන්න කියලා. ඇය හැමර්ට් කියනවා මේ කරන දේ ගොඩක් භයානකයි කියලා. මිනිසුන් සහ ඩයිනෝසරයන් අතර අවුරුදු මිලියන 65ක කාලපරතරයක් තිබ්බා. නමුත් හදිසියෙම ඒගොල්ලෝ නැවතත් එකට මුණ ගැසුනහම ඒගලන්ට හිතා ගන්නත් බෑ මොකද්ද වෙන්නේ කියලා. හැමෝම මෙයාට විරුද්ධව කතා කරනවා කියලා දැකලා හැමර්ට් ගොඩක් පුදුමයට පත්ලා ඉන්නේ. මොකද එයාගේ පැත්තට කතා කරන්නේ අර නීතිඥවරයා විතරයි. හදිසියෙම මෙයාට නිවුස් එකක් එනවා එයාගේ මුණුබුරන් වන ටිම් සහ ලෙක්ස් කියන දෙන්නා ඇවිල්ලා තිනෝ කියලා මෙතනට. මේගොල්ලෝ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ස්වයංක්‍රීයව ගමන් කරන ඉලෙක්ට්‍රික් වාහන දෙකකට නැගලා උද්‍යානයේ මත සංචාරයක් කරන සූදානම් වෙලා ඉන්නේ. ඇලන් මේ ළමයි දෙන්නව මගහරින ගොඩක් උත්සාහ කරත් ටිම් ඇලන්ගේ පොත් ගොඩක් කියවලා තියෙන නිසා උත්සාහ කරනවා මෙයත් එක්ක ගොඩක් කාලය ගත කරන්න. හැබැයි අවසානයේ ඇලන්ට පුළුවන් වෙනවා එලියගේ කාර් එකට මේ ළමයි දෙන්නව නගන්න. මේක සිද්ධ වෙනකොට පාලක මැදිරියේ ඉන්න කට්ටිය දකිනවා ඒගොල්ලන්ගේ අයිලන්ඩ් එක දිහාවට කුණාටුවක් එනවා කියලා. ප්‍රධාන ඉංජිනේරුවා වන රේ මේගොල්ලන්ගේ සංචාරයට අවසර ලබා දීලා හැමර්ට් මොනිටර් එකෙන් බලන් ඉන්නකොට මේගොල්ලන්ගේ වාහන ටික සෙමෙන් ඉස්සරහට ධාවන වෙන්න පටන් අරන් ජුරාසික් පාක් එකේ ගේට් එක විවෘත වෙලා ඒගොල්ලෝ මේක මැද්දෙන් ගමන් කරන්නේ. ටික වෙලාවක් යනකොට ඩයිනෝසරයන් එක්කෙනෙක්වත් දැක්කේ නැති නිසා කණ්ඩායමේ කට්ටිය ගොඩක් කලකිරීමට පත්ලා ඉන්නේ. පාලක මැදිරියේ ඉන්න රේ දකිනවා මෙතන තියෙන ලයිට්ස් වල පොඩි අවුලක් තියෙනවා කියලා. ඉතින් මෙයා හෙලි කරනවා අද කවදටත් වඩා මේගොල්ලන්ගේ සිස්ටම් එකේ එරස් ගොඩක් තිබ්බ කියලා. හෙලි වෙනවා මේගොල්ලන්ගේ සිස්ටම් එක බාර වෙන්න වෙන කවුරුත් නෙමෙයි ඩෙනිස්. එයා මේගොල්ලන්ට බොරුවට කියනවා මේ ඔක්කොම ටික හරි ගස්සන්න එයා තමන්ගේ උපරිම උත්සාහය ගන්නවා කියලා. රොබර්ට් ඊට පස්සේ මෙතනට ඇවිල්ලා මේගොල්ලන්ට කියනවා කාර් දෙක ටීරෙක්ස් ඉන්න තැනට ඇවිල්ලා තිනවා කියලා. මේගොල්ලෝ සත්‍යව එතනට ගෙන්න ගන්න එළුවෙක්ව යමක් විදිහට භාවිත කරත් මේ සතා වාහන දෙක ඉස්සරහට ඉන්නේ නැහැ. ගොඩක් වෙලා බලන් ඉන්න බැරි නිසා වාහනේ නැවතත් ධාවන වෙන්න පටන් අරන්. මේක ඇතුලේ ඉඳලා කම්මැලිකම ඉවස ගන්න බැරුව ඇලන් තීරණය කරනවා වාහනේ දොර ඇරලා මේකෙන් එළියට යන්න. හැමෝම මෙයාගේ පිටුපස්සෙන් ගමන් කරන අතර ඒගොල්ලෝ අවසානයේ ළඟා වෙන්නේ ලෙඩ වෙලා ඉන්න ඩයිනෝසර් කෙනෙක් ගාවට. ඒගොල්ලෝ මේ සතාව පරීක්ෂා කරනකොට සොයාගන්නවා සතා ලෙඩ වෙලා ඉන්න හේතුව වෙන මොකක්වත් නෙමෙයි. එයා විෂසහිත ශාකයක් ආපු නිසා. ශබ්දයෙන් ගොරවන්න පටන් ගන්න නිසා මේගොල්ලන්ට තේරෙනවා කුණාටුව මේගොල්ලෝ ගාට එනවා කියලා. ඉතින් ඒගොල්ලෝ මෙතනින් පිටත් වෙලා යන්න හැදුවත් එළිය කියනවා ඈ මේ සතාව බලා ගන්න ටික වෙලාවක් මෙතන රැඳී ඉන්නවා කියලා. ඒක නිසා මේගොල්ලන්ට කියනවා ඈව දාලා මෙතනින් යන්න කියලා. ටික වෙලාවකින් ඩෙනිස් දකිනවා එයා අර හාබෙක ගාවට එන්න කිව්ව පුද්ගලයා දැනටමත් එතනට ඇවිල්ලා බලන් ඉන්නවා කියලා. හැමන්ඩ් එයාගේ මේ අසාර්ථක සංචාරය ගැන දුක් වෙනකොට ඩෙනිස් මෙයා ගාවට ඇවිල්ලා කියනවා එයා එරර්ස් ටික ඔක්කොම හැදුවා කියලාත් සමහර විට සිස්ටම් එක ටික වෙලාවකට ඔන් ඔෆ් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයා කෑම එකක් කන්න කියලා මෙතනින් පිටත් වෙලා යනවා.
හැබැයි මේ මිනිස්සයා මෙතනින් පිටත් වෙලා ගිහිල්ලා කෙලින්ම රසායනාගාරයට ඇතුල් වෙලා මේකේ තියෙන ටියුබ් එකක් ඇතුලෙන් කලල කීපයක් කරගන්නවා. උද්‍යානයේ මැද්දේ තියෙන ඩිෆෙන්සර්ස් ඔක්කොම වැඩ කරන්න නැතුව යනවා කියලා දැක්ක ගමන් හැමර් ඩෙනිස්ට කතා කරත් එයා මේ වෙනකොටත් මෙතනින් පිටත් වෙලා ගිහිල්ලා එයා තමන්ගේ වාහනේ නැගලා අධික වර්ෂාවක් ඇද වැටෙනකොට වේගෙන් හාම්බෙක දිහාවට වාහනේ පදවන්න පටන් අරගෙන හැබැයි අවාසනාවකට මෙයා මෙතන තියෙන කණුවක් කපනවා. මේ කණුවේ තමයි හාම්බෙකට යන පාර ගහලා තිබ්බේ. ඉතින් දැන් මෙයාට හිතා ගන්න බෑ තමන් මොන පැත්තටද යන්න ඕනි කියලා. මේ අතර පාලක මැදිරියේ රේ නැවතත් සියලුම දේවල් යථා තත්ත්වයට ගන්න ගොඩක් උත්සාහ කරමින් ඉන්නේ. එයා දකිනවා මේ වෙලාවේදී ඒගොල්ලන්ගේ ෆෝන්ස් පවා වැඩ කරන්නේ නැහැ කියලා. කරන්ට් එක නැති නිසා ටීරෙක්ස් ඉන්න ස්ථානයේ ඉස්සරහා මේගොල්ලන්ගේ වාහන දෙක නැවතිලා තියෙන්නේ. ටිමි දකිනවා මේ වෙලාවේදී ඒගොල්ලන්ගේ කාර් එක ඇතුලේ තියෙන වතුර කෝප්පයක් වයිබ්‍රේට් වෙන්න පටන් අරන් කියලා. ඒ වගේ මෙයා දකිනවා අතන හිටිය එළුව නැහැ කියලා. සතාගේ කෑල්ල කාර් එක උඩට වැටෙන අතර මේගොල්ලෝ දකිනවා ටීරෙක්ස් මේ කතාව කනවා කියලා. මේකෙන් බීටපත් වෙච්ච නීතිඥවරයා ළමයි දෙන්නව කාර් එක ඇතුලේ දාලා ගොඩක් බීටපත් වෙලා ළඟ තියෙන වොෂ්රූම් එකක් ඇතුලට දුවන් යන්නේ. ඇලන් මේ මිනිස්සයා පැනලා ගියේ මොකද කියලා කල්පනා කරනකොට එකපාරටම දකිනවා විශාල ටීරෙක්ස් කෙනෙක් එනවා කියලා මේගොල්ලන් ඉස්සරහට. මේ සත්වයා මේගොල්ලන්ගේ වාහන වටා ඇවිදිනකොට ඇලන් කියනවා මැල්කම්ට හෙලවෙන්න එපා කියලා. මොකද මේ සතා දඩයන් කරන්නේ සෙලවෙන සතුන්ව විතරයි. ලෙක්ස් ගොඩක් බීටපත් වෙලා වාහනේ තියෙන ෆ්ලෑෂ් ලයිට් එකක් අතට අරගෙන ඒක සත්වයා දිහාවට එල්ල කරපු ගමන් සතා මේක දැකලා ඇයට පහර දෙන්න පටන් ගන්නවා. මේගොල්ලන්ගේ වාහනේ පෙරලලා මේකේ කැලේ ඉරා දාන්න පටන් අරන්. ටීරෙක්ස්ගේ බර නිසා වාහනේ පොඩ පොඩි වෙනවා කියලා දැක්ක ගමන් ඇලන් නික්මන්ටම තීරණය කරනවා ෆ්ලෑ එකක් අතට අරගෙන සතාගේ අවධානය යාගේ පැත්තට ගන්න. ඊට පස්සේ යා මේ ෆ්ලෑ එක කැලේ පැත්තට විසික් කරනකොට සතා තීරණය කරනවා ඒ පැත්තට ඇවිදන් යන්න. හැබැයි මේ ලැබී මෝඩයා වගේ මැල්කම්ත් ෆ්ලෑ එකක් අතේ තියාගෙන එනවා එළියට. මේක නිසා යන්න ගිහපු සතා නැවතිලා මැල්කම්ගේ පිටුපස්සෙන් දුවන් එන්න පටන් අරන්. එයා ඩයිනෝසරයාගෙන් බේරෙන්න පලා ගියත් ටීරෙක්ස් මෙයාට පහර දෙන අතර එයා විසික් වෙලා බාත්රූම් එකත් කඩාගෙන වැටෙන්නේ. අවාසනාවකට බාත්රූම් එකේ සැකවිලා හිටිය නීතිඥවරයාව ටීරෙක්ස් දකින අතර සතා එක කටියෙන් මෙයාව කාලා දානවා. ඇලන් ළමයි දෙන්න ගාවට දූගෙන ගිහිල්ලා මේගොල්ලන් එළියට ගන්න උත්සාහ කරන අතර එයාට පුළුවන් වෙන්නේ ලෙක්ස් එළියට ගන්න විතරයි. වාහනෙන් එළියට ආපු ලෙක්ස් මේ බියකරු සතාව දැක්ක ගමන් බීටපත් වෙලා කෑ ගහන්න පටන් අරන්. මේක නිසා සතාගේ අවධානය මේගොල්ලන්ගේ දිහාට යොමු වෙලා ඌ වේගෙන් එනවා මේගොල්ලන් කාලා දාන්න. ඇලන් නික්මන්ටම මෙයාගේ කට වහලා එයාට කියනවා සෙලවෙන්න එපා කියලා. මොකද මේගොල්ලෝ සෙලවෙන්න නැතුව හිටියොත් එහෙම සතාට මේගොල්ලන් ළඟ පේන්නේ නැහැ. ටීරෙක්ස් මේගොල්ලන්ගේ වාහනේ සොලෝමින් මේගොල්ලෝ කොහෙද ගියේ කියලා සොයන්න පටන් අරන්. අවාසනාවකට ටිමි තාමත් වාහනේ ඇතුළේ සිරවිලා ඉන්නේ. ඇලන් ලෙක්ස් කරේ දාගෙන බිත්තිය කැඩෙච්ච ලණුවක් භාවිත කරමින් උත්සාහ කරනවා ටීරෙක්ස්ගෙන් බේරෙන්න පල්ලෙහා තියෙන කැලේට බහින්න. හැබැයි මේ වෙලාවේදී ටීරෙක්ස් සෙමෙන් ටිමි ඉන්න වාහනය තල්ලු කරන්න පටන් අරන්. අවසානයේ මේ වාහනය කේබල් එක ගාවින් පහළට වැටුණත් 99 ඇලන්ට පුළුවන් වෙනවා මේකෙන් බේරෙන්න. වාහනය සම්පූර්ණයෙන්ම පොළොට කඩන් වැටෙන්නේ නැහැ. ඒක විශාල ගසක් මත සිරවිලා තියෙන්නේ. සිද්ධ වෙච්ච හානිය අඩු කරන්න පාලක මැදිරින් රේ ගොඩක් උත්සාහ කරනවා. හැමර් රොබර්ට්ගෙන් ඉල්ලා සිටනවා කොහොම හරි ගිහිල්ලා එයාගේ මොනුබුරංග බේරගන්න කියලා. ඉතින් එලිත් තීරණය කරනවා රොබර්ට් එක එකතු වෙලා මෙතනින් යන්න. පාක් එක ඇතුලේ අතරමං වෙලා ඉන්න ඩෙනිස් එයාගේ වාහනේ වේගෙන් එළවගෙන යනකොට අවාසනාවකට මේක ඇක්සිඩන්ට් වෙනවා. සම්පූර්ණ මඩ වලින් වාහනේ රෝද එරලා තියෙන නිසා මෙයා තීරණය කරන එළියට බහැලා කේබල් එකක් භාවිත කරමින් මේකෙන් බේරෙන්න. තමන්ගේ වාහනේ බේරගන්න උත්සාහ කරනකොට එයා දකිනවා මෙයා ගාවට ඩයිලොෆොසෝරස් කෙනෙක් ඇවිල්ලා කියලා. එයා මෙයාගේ මුහුණට කෙල ගැහුවාම ඩෙනිස් උත්සාහ කරනවා එයාගේ වාහනේට නැගලා මෙයාගෙන් බේරෙන්න. නමුත් මෙයා දන්නේ නැහැ සතා මේ වෙනකොටත් මේක ඇතුළේ ඉන්නේ කියලා. අවසානයේ අපිට පේනවා සත්වයා විසින් මෙයාව ඝාතනය කරනවා කියලා. පොළොවට ළඟා වුණාට පස්සේ ඇලන් ටිමීට කතා කරත් එයා උත්තර දෙන්නේ නැහැ. ඉතින් එයා ලෙක්ස්ට මෙතන ඉන්න කියලා සෙමෙන් ඝාතනයකට පස්සේ දකිනවා ටිමී ගොඩක් බයෙන් වාහනේ ඇතුළේ ඉන්නේ කියලා. එයා කොහොම හරි වාහනේ ඇතුළට ඇතුල් වෙලා ටිමීවත් අරගෙන ගසෙන් පල්ලයට බහින්න පටන් අරන්. අවාසනාවකට මේ වෙලාවෙදිම සිරලා තිබ්බ කාර් එකත් සෙමෙන් පල්ලයට එන්න පටන් අරගෙන. ඉතින් මේගොල්ලෝ කාර් එකට අසු වෙලා මියන්න කලින් උත්සාහ කරනවා බේගෙන් ගසෙන් බහින්න. මේගොල්ලෝ බිමට බැහැලා ගහේ මුල ගාව සැඟවෙනකොටම කාර් එක මේගොල්ලන්ගේ ඇඟ උඩට වැටුණත් වාසනාවට වගේ ඒකෙන් මේගොල්ලන්ට හානියක් වෙලා නැහැ. එඩිසා රොබර්ට් වාහන තියෙන්න ඕන තැනට ආවට පස්සේ දකිනවා මෙතන එක වාහනයක් විතරයි තියෙන කියලා. ඒ වගේ මේ ප්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ වෙලා. ඉතින් ඒගොල්ලෝ අනිත් වාහනය කොහෙද තියෙන කියලා සොයනකොට ඒගොල්ලෝ සොයා ගන්නවා ටීරෙක්ස් එසින් ආහාරයට අරගෙන නීතිඥවරයාගේ ඉතුල්ලා තියෙන ශරීර කොටස්. ඒ වගේම මේගොල්ලන්ට ළඟින්ම ටීරෙක්ස් ගොරෝන ශබ්දෙත් ඇසෙනවා. ටික වෙලාවක් සෝදිසි කරාට පස්සේ ඒගොල්ලෝ දකිනවා බාත්රූම් එකේ සොන්බුන් අතර මැල්කම් ඉන්නවා කියලා. ඒගොල්ලෝ මෙයාට උදව් කරාට පස්සේ අවසානයේ දෙවන වාහනයත් සොයාගත්තත් මේකවට පරීක්ෂා කරාම දකිනවා ඇත්තටම මෙතන කවුරුත් නැහැ කියලා.
හැබැයි වුණාට මේගොල්ලෝ සොයාගන්නවා වැස්සේ මඩ වෙලා තියෙන පොළවේ ළමයින්ගේ පාසටහන් තියනවා කියලා. වාහනේ පිටිපස්සේ වාඩි වෙලා ඉන්න මැල්කම් දා කියනවා පොළවේ මඩවලක වතුර කම්පණෙන්න පටන් අරන් කියලා. ටීරෙක්ස් එනවා කියලා තේරුම් ගත්ත ගමන් එයා මේ දෙන්නට කෑ ගහනවා ඉන්න කියලා. ඒගොල්ලෝ වාහනට නැගලා මේක ස්ටාර්ට් කරනවත් එක්කම ටීරෙක්ස් ගස් අතරින් මතුවෙලා ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් හබයන්න පටන් ගන්නවා. මේගොල්ලෝ වාහනේ උපරිම වේගෙන් ටීරෙක්ස්ෙන් බේරෙන්න පලයනකොට සතා වේගෙන් ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් හබාගෙන ආවත් අවසානයේ තීරණය කරනවා මේගොල්ලන්ව හබායන එක නවත්තන්න. වනාන්තරය ඇතුලේ ඇලන් සහ ළමයි භාගාත ඇවිදිනකොට ඒගොල්ලන්ට දුරින් ඇහෙනවා ටීරෙක්ස් කෑ ගන්න ශබ්දය. ඉතින් මේක නිසා මෙයා තීරණය කරනවා ළමයින්ව ආරක්ෂා කර ගැනීමට මෙතන තියෙන විශාල ගසකට නගින්න. එයා ඊට පස්සේ මේ දෙනාට කියනවා පොඩි විවේකයක් ගන්න නිදාගන්න කියලා. ඒ වගේම පොරොන්දු වෙනවා අනිවාර්යයෙන්ම මෙයා නැගිටලා ඉඳලා අනතුරක් මොකක් කර වෙනවද කියලා පරීක්ෂා කරන්න. නැවතත් බිල්ඩින් එකේ එඩි හැමර්ඩ් එක කතා කරන අතර ඒ දෙනාටම විශ්වාසයි ඇලන් ළමයිත් එක්ක ඉන්න නිසා ඒගොල්ලෝ ආරක්ෂිතයි කියලා. මේ වෙලාවේදී එයාත් එක්ක කතා කරන අතර අනිවාර්යෙන් පොරොන්දු වෙනවා ඊළඟ වතාවේ එයා මේ පාක් එක කිසිම වැරද්දක් නැති වෙන විදිහට අනිවාර්යෙන් සකස් කරනවා කියලා. හැබැයි එළිය මෙයාගෙන් අහනවා පිස්සුද කියලා. ඇය කියනවා මෙයාගේ මේ මනසේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මායාවක් විතරයි. මොකද එයාට නැවත කවදාවත් මේක තිබ්බ තත්ත්වයට ගන්න බෑ. ඒ වගේම ඇය කියනවා එයාට මේ වගේ සත්ත්ව විශේෂයක් කවදාවත් පාලනය කරන්න බෑ කියලා. ඇලන් උදෑසන ළමයින් අවදි කරවන්නේ මේගොල්ලන්ගේ වටේ ඉන්න ඩයිනෝසර්ස්ලා පෙන්වන්න. මේ ඩයිනෝසරයන් ශාකභක්ෂක නිසා ඒගොල්ලන්ට මේගොල්ලන්ගෙන් හානියක් නෑ. ටික වෙලාවකින් ගහින් බැහැලා ඒගොල්ලෝ වනාන්තරය හරහා ගමන් කරනකොට දකිනවා මේ වෙනකොටත් පැටව දාලා තියෙන බිත්තර පොකුරක් මෙතන තියෙනවා කියලා. ඇලන්ට තේරුම් යනවා මැල්කම් කියපු දේ ඇත්ත වෙලා කියලා. මොකද ඩයිනෝසරයන්ට පුළුවන් වෙලා නැවත ප්‍රජනනය කරන්න විදියක් සොයාගන්න. ඇලන්ට තේරුම් යනවා ඩයිනෝසරයන්ට මේක පුළුවන් වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ගෙම්බන්ගේ DNA භාවිත කරපු නිසා. මොකද සමහර ගෙම්බන් විශේෂයන්ට ඒගලන්ට අවශ්‍ය වෙන වෙලාවේදී තමන්ගේ ලිංගය මාරු කරගන්න පුළුවන්. පාලක මැදිරියේ ඉන්න හැමට අවශ්‍යලා තියෙනවා ප්‍රධාන පද්ධතිය සම්පූර්ණයෙන්ම ඕෆ් කරලා ඒක නැවත රීබූට් කරන්න. මොකද මෙයාට විශ්වාසයි ඒකෙන් මේගලන්ට පුළුවන් කියලා ඩෙනිස් ඇති කරපු එරර්ස් ටික සම්පූර්ණයෙන්ම නැති කරන්න. හැබැයි රේ මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. නමුත් අවසානයේ වෙනත් කරන්න කිසිම දෙයක් නැති නිසා එයා තීරණය කරනවා පවර් එක ඕෆ් කරලා නැවතත් ඔන් කරන්න. හැබැයි අවාසනාවකට මේගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච දේ උනේ නැහැ. ඒ වෙනුවට දැන් මේගලන්ට සිද්ධ වෙනවා පවර් එක නැවතත් මැනුවලි ඔන් කරන්න. ඒකට මේගලන්ට මේ මේන් බේස් එක ගාව ඉඳන් මිනිත්තු 3ක් විතර හැයින් තියෙන වෙනත් බිල්ඩින් එකක් ඇතුළට යන්න ඕනේ. මේක සිද්ධ වෙන අතරතුරේදී ඇලන් සහ ළමයින් දෙන්න විශාල පිට්ටනියකට ඇතුළු වෙන්නේ. මේගොල්ලෝ දකිනවා මේ පිට්ටනිය හා පැත්තේ ඉඳන් ඩයිනෝසරයන් රාංචුවක් මොකෙක් හරි සතෙක්ගෙන් බේරෙන්න පලයනවා කියලා. කණ්ඩෑම පුදුමෙන් මේක දිහා බලන් ඉන්නකොට ඩයිනෝසරයන් එකපාරටම පාරමාරු කරලා මේගොල්ලන්ගේ පැත්තට දුවන් එන්න පටන් අරන්. ඉතින් මේගොල්ලෝ තමන්ගේ ජීවිතේ බේරගන්න කඩන් වැටුණු ගසක් අස්සේ සැඟවෙනකොට දකිනවා මේ සත්තු බීටපත්තලා පලයන වෙන කාගෙන්වත් නෙමෙයි ඩයිනෝසරයන්ගේ දැවැන්තයා ටීරෙක්ස්ෙන් කියලා. එලිසා අනෙක් අය කරන්ට් එක නැතුව ගොඩක් වෙලා ඉන්න බැරි නිසා ඇය තීරණය කරනවා රොබර්ට් එක්ක අර බිල්ඩිමට ගිහිල්ලා පබේ කොන් කරන්න. රොබර්ට් එළියට යන්න කලින් එයත් එක්ක ෂොට් ගන් එකක් තරන් යන්නේ. හැබැයි මේගොල්ලෝ එළියට ගිහපු ගමන් සොයාගන්නවා රැප්ටර්ස්ලාට පුළුවන් වෙලා තියෙනවා කියලා උන්ගේ කූඩෙන් පැනලා යන්න. මේක නිසා රොබර්ට් ඉක්මනටම තේරුම් ගන්නවා මේ රැප්ටර්ස්ලා ඒගොල්ලන්ගේ දඩයන් කරන්න පටන් අරන් කියලා. එයා එළියට කෑ ගහලා කියනවා පුළුවන් තරම් ඉක්මනටම අර බිල්ඩිමට ගිහලා දුර වහන්න කියලා. එයාව ආරක්ෂා කර ගැනීමට රැප්ටර්ස්ලාත් එක්ක සටන් කරන්න තීරණය කළා. ඇලන් සහ ළමයි දෙනා මේ වෙලාවේදී සම්පූර්ණයෙන්ම කම්බි වලින් වට වෙලා තියෙන විශාල වැටක් ගාවට එන්නේ. හැබැයි මේගොල්ලෝ මේ වැට පරීක්ෂා කරද්දී සොයාගන්නවා මුළු අයිලන්ඩ් එකටම කරන්නේ නැති නිසා මේ වැටෙත් කරන්ට් එක නැහැ කියලා. ළඟ ටීරෙක්ස් කොරෝනා හඩ ඇසෙන නිසා එයා තීරණය කරනවා ළමයි දෙන්නත් එක්ක මේ වැටෙන් නැගලා එහා පැත්තට යන්න. රැප්ටර්ස් ළඟින් බේරෙච්ච එලි අර බිල්ඩින් ඇතුළට ඇතුල් වෙලා පවර් එක ඔන් කරන්න ඕනේ බ්‍රේකර්ස් ගාවට ළඟා වෙන්නේ. ඇය එකින් එක පවර් එක නැවත ඔන් කරන්න පටන් අරන්. වැට ගාවින් ඇලන් සහ ලෙක්ස්ට පුළුවන් වෙනවා ඉක්මනට මෙහා පැත්තට යන්න. හැබැයි ටිමේ තාමත් වැටෙන් එහා පැත්තට නගින ගමන් ඉන්නේ. වැටර නැවතත් පවර් එක එනවා කියලා එලාම් එකක් නාද වෙන්න පටන් ගන්නකොටම ඇලන් ටිමි ගාවට දුවන් ඇවිල්ලා කියනවා ඉක්මනටම වැට අතහැරලා බිමට පයින්න කියලා. නමුත් මෙයා පයින්න පොඩ්ඩක් බය වෙන අතර මේ වෙලාවෙදිම එළිය අවසාන බ්‍රේක් එකත් උස්සලා කරන්ට් වදින ටීමේ වැටෙන් එහා පැත්තට විසිකලා ගියත් වාසනාවට ඇලන්ට පුළුවන් වෙනවා මෙයාව අල්ලගන්න. හැබැයි මේගොල්ලෝ සොයාගන්නවා ටීමේ හුස්ම ගන්නේ නැහැ. පවර් එක නැවතත් ගන්න පුළුවන් වෙච්ච නිසා එළිය ගොඩක් සතුටින් හිටියත් ඇයට මේලාදී එකපාරටම රැප්ටර්ස්ලා පහර දෙන්න පටන් අරන්. ඇය දකිනවා මේ වෙලාවේදී මේ සතුන් විසින් රේවත් මරා දාලා කියලා. ඉතින් ඇය බීටපත් වෙලා උත්සාහ කරනවා ඉක්මනට මෙතනින් පලා යන්න. මේ අතර රොබර්ට් කැලේ ඇතුළේ රැප්ටර්ස්ලා සොයමින් ඉන්නේ. එයාට රැප්ටර්ස්ලා පහර දෙන අතර අපිට පේනවා එයා මේකෙන් මියනවා කියලා. වැටගාව ඉන්න ඇලෙන් ටිමීට CPR දෙන අතර වාසනාවට වගේ අවසානයේ පුළුවන් වෙනවා එයාට නැවත පණ දෙන්න. ඊට පස්සේ ළමයි දෙන්නවත් අරගෙන ප්‍රධාන බිල්ඩින් එක ගාවට එන්නේ.
එයා ළමයින්ව මෙතන තියලා වටපිටාව පරීක්ෂා කරන්න යනකොට අවසානයේ මෙයාට පුළුවන් වෙනවා එලියව නැවත සොයාගන්න. ප්‍රධාන බිල්ඩින් එකේ ළමයි දෙන්න කෑම ගන්නකොට දකිනවා මේගොල්ලන්ගේ එහා පැත්තේ රැප්ටර්ස්ලා ඉන්නවා කියලා. ඒගොල්ලෝ ඉක්මනටම කුස්සියට දුවන් ගියත් රැප්ටර්ස්ලා මේ දිනව දඩයන් කරන්න පටන් අරන්. ඒගොල්ලෝ මේ සතුන්ගෙන් බේරෙන්න කුස්සිය එහාට මෙහාට යමින් ගොඩක් උත්සාහ කරනවා. නමුත් අවසානයේ සතුන් විසින් මේගොල්ලන්ව සොයාගත්තත් වාසනාවට වගේ ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මේගොල්ලන්ගෙන් බේරිලා කුස්සියෙන් එළියට දුවන්න. ඒගොල්ලන්ට ඇලන් සෑලියෝ මොන ගැසුණ ගමන් මේ 4 දිනාම පාලක මැදිරියට යන්නේ. හැබැයි රැප්ටර්ස්ලා මේගොල්ලන්ව සොයාගෙන මෙතනට එනකොට ඇලන් උත්සාහ කරනවා දුර වහලා සතුන්ගෙන් කොහොම හරි බේරෙන්න. එලිත් මෙතනට ඇවිල්ලා ඇලන්ට උදව් කරනකොට ලෙක්ස් මේ අවස්ථාව භාවිත කරමින් කම්පියුටර් එකට ලොග් වෙලා ඇයට පුළුවන් වෙනවා දොරවල් ලොක් කරන්න. ඇලන් හැබර්ට් කතා කරලා කියනවා ඇයට පුළුවන් වුණා කියලා ළමයි දෙන්නව සොයාගන්න. ඒ වගේ මේ දෙන්නා හොදින් ඉන්නවා. ඒගොල්ලෝ උදව් ඉල්ලන්න කියලා මෙයාගෙන් ඉල්ලා සිටනකොට රැප්ටර්ස්ලා නැවතත් කාමරයට ඇතුල් වෙලා. මේක නිසා මේ 4 දෙනාම වහලේ තියෙන වෙන්ට් එකට නැගලා මේක ඇතුලෙන් ඇවිදන් ගිහිල්ලා අවසානයේ බිල්ඩින් එකේ මේන් ලොබි එකට එන්නේ. හැබැයි ඒගොල්ලෝ වෙන්ට් එකෙන් පල්ලෙහාට බැස්සාම දකිනවා රැප්ටර්ස්ලා මේ වෙනකොටත් ඒගොල්ලන්ව වට කරලා තියෙන කියලා. ඒගොල්ලෝ මේගොල්ලන්ට පාර දීලා මරා දාන්න සූදානම් වෙනකොටම පුදුමයට කාරණයක් තමයි ටීරෙක්ස් මෙතනට ඇවිල්ලා මේගොල්ලන්ගෙන් එක්කෙනෙක් ආහාරයට ගන්නවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇලන් සානෙක් අයට පුළුවන් වෙනවා කොහොම හරි බිල්ඩින්ගෙන් එළියට දුවන්න. මේගොල්ලෝ හෙලිකොප්ටර් එක ගාවට දුවන් යනකොට ටීරෙක්ස් ඉතාමත් දරුණු ගර්ජනයක් කරන්නේ. අවසානයේ මේගොල්ලන්ගේ බේරගන්න හෙලිකොප්ටර් එකක් මෙතනට එන අතර ඉතාමත් දුක්බර මුහුණකින් හැමඩ්ඩයාගේ විනාශ වෙච්ච පාක් එක දිහා ටිකක් වෙලා බලන් හිටියට පස්සේ තීරණය කරනවා අවසානයේ ඩයිනෝසර් පාකයෙන් පිටත්ලා යන්න. මේ හැමෝම හෙලිකොප්ටර් එක යනකොට එලී දකිනවා ඇලන් ළමයි දෙන්නව බදාගෙන ඉන්න කියලා. ඇලන් අවසානයේ ළමයින්ට කැමතිලා තිනවා කියලා පෙනී යද්දී චිත්‍රපටය අවසන් වෙනවා. යන්න කලින් කියන්න ඕනේ මට මතකයි මම පොඩි කාලේ තමයි මේක බැලුවේ. ඒ කාලේ VCD දෙකක් කුලියට අරන් ආවිලා තමයි මේක බැලුවේ. මේක අර කුණාටු වෙන වෙලාවේ අපි පැත්තට ගොරවන්න පටන් ගත්ත නිසා ටීවී එක වහලා ඊළඟ දවසේ තමයි ඉතුරු ටික බලන්න උනේ. මේකේ මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බැරුවේ දාරය නින්ද ගියෙත් නෑ. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ මතකයන් තියෙනවා නම් අපිටත් කියවන්න ඒක පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අපි ආයෙත් හෙට හමු වෙමු. ජයවා.